මල්ලි මේ කුණු ටික විතරයිනේ වෙන නෑනේ. ඔව් අයියා. ඉතින් කෑවද? නෑ රෝඩ් එකේ ගිහින් ගෙදර ගිහින් තමයි කන්න ඕනේ. එහෙනම් ඉන්න අයියා. අපේ කඩෙන් කාලයක් නෑ කමක් නෑ මල්ලි මං ගෙදර ගිහින්. ඇයි අයියා ලැජ්ජ වෙන්නේ? අපේ හෝටල් එකේ ඉන්නේ කාලයම. නෑ මල්ලි එහෙම එකක් නෙවෙයි මං කුණු ඇදලා නෑ ආවේ. මං පොඩ්ඩක් අපිරිසිදු වෙලා ඉන්නේ. මං දැන් ඔයාගේ හෝටලේට ආවෙන් පස්සේ ඉන්න කස්ටමර්ස්ලාත් නැගිටලා යයි. මේව කරන්න මට කෑම එකක් උතලා දෙන්න මං ගෙදර ගිහින් කන්න. අයියා ඔයා ඔය කියන විදිහේ කස්ටමර්ස්ලා මේ හෝටල් එකෙන් කන්නේ නැතු වුණත් මට පාඩු වුණත් කමක් නැහැ. ඒක විතරක් නෙමෙයි. ඔයා යාළුවා ගෙවල් වලින් කුණ එකතු කරන හින්දායි එයාලත් පිරිසිදුට පවුල් පිටින් ඇවිල්ලා මේ කෑම කාලේ යන්නේ. ඒ කියන්නේ යාළුවටත් වඩා ඔයා ගොඩක් පිරිසිදු කෙනෙක්. ඔයා තමා මෙතන ගැම්මටි නම් කෑම කන්න ඕනේ. ඒත් එහෙම නෑ මල්ලි ඒක හරියන්නේ. ඔයාගේ හෝටලේට කස්ටමර්ස්ලා එන එක අඩුවේ. මට මේ වගේ කස්ටමර්ස්ලා ආවේ නැතත් කමක් නැහැ. එන්නකෝ ඉතින් කාලයන්. මිනිස්සු කවදාවත් නෑ දුප්පත් පොසත් කියලා වෙන් කරන්නේ. ඒ හැමෝටම එක වගේ සැලකන්නේ. මොකද දුප්පත් කියලා පොසත් කියලා මිනිස්සුන්ගේ මනුස්සකම වෙනස් වෙන්නේ.